ඒ අතීත දඹදිව උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. එතුමාට හිටියා හරිම නුවණක්කාර. ඒ වගේම කපටි පුරෝහිතෙක්. ඒ වට වමුණා. දවසක් උදේ පාන්දර මාලිගාවේ සුවඳ පහන් එළිය නැත්තේ. එන් මල් වලින් සරසපු සිරියහන දිහා බලාගෙන කේවට්ටයා මෙහිම කල්පනා කළා. මේ මහා සැප සම්පත් මේ යස ඉසුරු වෙන කාගේද? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මුළු දඹදිවටම අගරජ කළොත් කොච්චර හොඳ. එහෙම වුණොත් මට පුළුවන් මුළු දඹදිවටම අග්‍ර පුරෝහිතයා වෙන්න. මේ කපටි අදහස හිතේ තියාගෙන උදෑසනම කේවට්ටයා රජතුමා ළඟට ගියා. දේවයන් වහන්සේ, නුවර ඇතුලේ කියන්න බැරි රහසක් තියෙනවා. අපි මඟුල් උයනට යමු. යහපති. රජතුමා ආරක්ෂක සේනාව පිටත කියලා කේවට්ටයත් එක්ක උයන ඇතුලේ තියෙන මඟුල් සල් ගල උඩ ඉඳගත්තා. මේ වෙලාවේ මහෝෂධ පණ්ඩිතයන්ගේ ගිරවා මේක දැකලා සල් ගහේ අතු අතරේ හැංගුණා. දේවයන් වහන්සේ, ඔබ වහන්සේගේ කන මේ පැත්තට ලං කරන්න. මේක සතර කන් මන්ත්‍රණයක්. කේවට්ටයෝ, තෝ හිතුවද මේක සතරකන් මන්ත්‍රණයක් කියලා? දැන් මේක සයකන් මන්ත්‍රණයක්. ආයෙත් මේක අටකනකට ගිහින් ගොඩක් අය දැනගනී. කේවට්ටයෝ, කේවට්ටයාගේ උපාය අසාගත් ගිරවා වහාම ඒ බව පණ්ඩිතයන්ට දැන්වීමට බිවුරු නුවර බලා ඉගිලී ගියා. රහසක් නම් පුරහිසට පාත්වීම ගිරවාගේ සිරිතයි. එදා පණ්ඩිතයන්ගේ උරහිසට පාත් වූ නිසා එය රහසක් බව දැන අමරා දේවිය ඇතුළු පිරිස එතැනින් ඉවත් වුණා. සබඳ, තොප විසින් කුමක් දක්නා ලද්දේද? කුමක් අසන ලද්දේද? දේවයන් වහන්සේ, මම මුළු දඹදිවම ඇවිත්තා. වෙන කිසිම තැනක බලක් දැක්කේ නෑ. උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කේවට්ටයා රජුරුවන්ව උයනට එක්කන් ගිහින් සතරකන් මන්ත්‍රණයක් කළා. මම ඒ ඔක්කොම අහගෙන හිටියා. රජ්ජුරුව ඒකට කැමති වුණාද? ඒත් තොරතුරු දැනගත් මහෝෂධ පණ්ඩිතයන් වහන්සේ ගිරා පෝතකයාට බොහෝසේ සත්කාර කළා. මීයෙන් හැදූ විලඳකම, මී පැන් පොවා, බෙහෙත් තෙලින් පියාපත් පිරිමැද, මුදු ඇතිරිලි දැමූ රන් කූඩුවක සැකපෙරුවා. කේවට්ට මා මහෝෂධ පණ්ඩිත් බව නොදනි කිසිසේත් මා ඔගේ උපාය සිදු කිරීමට ඉඩ නොදෙවි. මහෝෂධ පඬිතුමා වහාම තම නුවර ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඔහු අනකලා නගරේ සිටින දුප්පත් ජනතාව පිටතට යවා පිටත සිටින ධනවත් පවුල් පදිංචි කරවන ලෙසට. මේ අතර කේවට්ටයාගේ උපදෙස් පිට චූලනී රජු මහා සෙනගක් පිරිවරාගෙන රජවරුන් 101ක් යටත් කරගත්තා. ආචාර්යනී, අපට ඉතිරිව ඇත්තේ වේදේහ රාජ්‍යය පමණයි. අපි දැන් මේ රාජ්‍යත් අල්ලා ගනිමු. අරගෙනම අපි ජය පැන් බොමු. එපා දේවයන් වහන්සේ, ඒ ගැන සිතන්නවත් එපා. මහෝෂධ පණ්ඩිත මහා නුවණැත්තෙක්. අනික
මිතිලාව කියන්නේ හරිම පුංචි රාජ්‍යයක්. අපට මේ ජයග්‍රහණය හොඳටම ඇති. කේවට්ටයාගේ දැඩි විරෝධය නිසා චූලනී රජු ඇතුළු පිරිස මිතිලාව අත්හැර යළිත් පංචාල නුවරටම ගියා. මේ බව චරපුරුෂයෙක් වහාම පණ්ඩිතයන්ට හසුනක් මගින් දැනුම් දුන්නා. නුඹ වහාම ආපසු යන්න. ඔවුන් ගිහින් කරන දේ ගැන මට දිගටම තොරතුරු එවන්න. අනෙක් පසින් උත්තර පංචාලයේ ඉදි වූ මහා ජයපැන් මණ්ඩපය රා සහ මස් වලින් පිරී ඉතිරී ගියා. නමුත් ඒ උත්සව සිරියය. කේවට්ටයාගේ මරණීය උගුල රහසින් ක්‍රියාත්මක වුණා. මේ අතරතුර මහෝෂධ පණ්ඩිතතුමා වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් 10 දෙනා රහස් කුටියට කැඳ වූවා. බදිනි. චූලනී රජ මහා සාදයක් සූදානම් කර ඇත. තොප වහාම එහි යව. සාදයේ මැදට පැන අපේ වේදේහ රජතුමාට ආසනයක් කෝ කියා මහා හඬින් රණ්ඩු කරමු. ඉන්පසු ජයපැන් සාදය විනාශ කර නැවත වේදේහ රාජ්‍යයට පැමිණි. යෝධයෝ සියලු දෙනාම පංචාල දේශය කරා පිටව ගියා. මේක වෙන් කළේ අපේ රජතුමාට. තොපි කාගේ සේනාවද? අපි එහෙම රජෙක් අහලා නැහැ. කොපේ රජුට කෙලවරෙහි අසුනක් ගනිව්. අපේ රජුට මේ අසුන දුන්නේ නැත්තං තොපිට රාවොන්න දෙන්නෙත් නෑ. මස් කන්න දෙන්නෙත් නෑ. ද කෝපය මඟුල් මඩුව දෙවනත් කළා. රස මසවුලු සහ රාසැලි මොහොතකින් විනාශ වී ගියා. ඔවුන් නැවතත් සිය පුරවරය බලා පියමං කරන්නේ තවත් මහා සටනක පෙරනිමිති ඉතිරි කරමිනි.